වත්මන් රජය විසින් මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා ජනතාව විසින් රජයට ජනවරමක් ලබා දීලා තියෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති කලත්‍රයාට ලැබෙන විශ්‍රාම වැටුප, කාර්ය මණ්ඩලයට ලැබෙන දීමනා, නිවාස විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකිවන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත පරිච්ඡේදනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ ජාතික ඒකපත් ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දුන්නා. 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මගින් පාර්ලිමේන්තු දූර කාලය වසර 5 පිරුණු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබා දුන්නා. මෙම නීතිමය ප්‍රතිපාදනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වලට ප්‍රතිලාභ රසක් ලබා දීමට වැරදි ලෙස අර්ථකථනය කිරීම, අනිසි ලෙස භාවිතා කිරීම සහ තවදුරටත් සංශෝධනය කිරීම පහුගිය කාලේ සිදු කරලා තියෙනවා. එබැවින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිදි සහ රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන එවැගේම ලැබෙන ජනවරම අනුව කටයුතු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල් සඳහා ලබා දුන් විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත් සකස් කිරීමට අධිකරණ සහ ජාතික ඒකපත් ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.